හරි ළමයි මේ 24 25 ඕගොල්ලෝ එක ඒ කොටසේ කෙටි ප්‍රශ්න 25 පස්වෙනි ගාන. මම මේ ගාන තෝරගත්තේ ගොඩක් ළමයි මේ වගේ ගණන් දැක්කම බය වෙනවා. ඒ බය වෙන ප්‍රධාන හේතුව ක්‍රියාමිතික ගාන කියලා මේක සමහර ළමයි බය වෙනවා මේ වගේ ගණන් දැක්කම. මම කියලා දෙනවා මේ වගේ ගණන් දැක්කම බය වෙන්න දෙයක් නැහැ. මේ ගාන හදන ඕන කොටස් ටික දැනගත්තනම් මේ ගාන ලේසියෙන් හදාගත්ත හැකි. අපි මේ ගාන පියවරෙන් පියවර කොහොමද හදන්නේ කියලා බලමු දැන්. අපිට කියලා තියෙනවා ඕ කේන්ද්‍රය වෙච්ච වෘත්තයක් තියෙනවලු. තව කියනවා DOC සරල රේඛාව මගින් ABJය සමච්ඡේදය කරනවා කියලා. මොකක්ද මේ සමච්ඡේද කරන්න කියලා ඉස්සෙල්ලා අපි කතා කරන්නේ. සමච්ඡේද කරනවා කියන්නේ මේකනේ ABJයනේ. මේ ABJය සමච්ඡේද කරනවා කියන්නේ මේ DOC සරල රේඛාව ABJය සමච්ඡේද කරනවා කියන්නේ සමාන කෑලි දෙකකට වෙන් කරනවා කියන එක. මොකද්ද සමච්ඡේද කරනවා කියන්නේ සමාන කෑලි දෙකකට වෙන් කරනවා කියන එක. ඒකෙන් අපිට හරි පස්සේ අපි බලමු කොහොමද ගාන හදන්නේ කියලා. ඊට පස්සේ අපෙන් අහන්නේ CBB විශාලත්වය. මෙන්න මේ කෝණේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. හරි. අපිට දීලා තියෙනවානේ මේ DOC සරල රේඛාවක ABJය සමච්ඡේද කරනවා කියලා. ඒකේ අපිට ජ්‍යාමිතික කරුණක් හැංගිලා තියෙනවා. මොකද ඒ ජ්‍යාමිතික කරුණ කියලා අපි දැන් බලමු. යම් මේක දන්නේ නැති කරුණක් තියෙනවා නම් ඒක ලියා ගන්න. හරිද? නැත්නම් ඉතින් වැඩක් නැහැ මේක බලන එකේ. මෙන්න මේ කරුණ දන්නේ නැත්නම් ඒකට පොතක ලියා ගන්න. යම් කිසි වෘත්තයක ජ්‍යායක් සරල රේඛාවක් මගින් සමච්ඡේද කරයි නම් සමාන කොටස් දෙකකට කඩයි නම් එම වෘත්තය හා ඒ ජ්‍යාය හා සරල රේඛාව මගින් සෑදෙන කෝණය අංශක 90යි. නැත්නම් ලම්බකව තමයි සමච්ඡේදනය වෙන්නේ. ආයෙත් කියන්න ඕනෑම වෘත්තයක සරල රේඛාවක් මගින් එම ජ්‍යාය සමච්ඡේද කරන ඒ සමච්ඡේද වන්නේ ඒ ලම්බකවයි. ඒ කියන්නේ අංශක 90කින් තමයි මේ දෙක සමච්ඡේදනය කරන්නේ. හරිද? ඒකත් හරි. ඊට පස්සේ දැන් අපිට ඔන්න ඉස්සෙල්ලාම මේ වගේ ගානක් හදන්නේ මේ ඔය කට්ටිය ප්ලෑන් එකක් හැම වෙලේම කරන් තියාගන්න ඕනේ. මොකද ප්ලෑන් එකක් තියාගන්න කියන්නේ අපිට ඕනේ බීමේ කෝණයනේ. ඒ කෝණය අපිට හොයාගන්න තව මොකද්ද කරන්න ඕනේ කියලා ඔය කට්ටිය හිතන්න. ඔය අපිට දැන් හිතන්න ඕනේ මේක ත්‍රිකෝණයක්නේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ තුනකට අංශක 180 කියලා. අපිට මේක මේ හදන්න පුළුවන් වෙන්නත් ඕනේ. පුළුවන් වෙන්නේ අපි හිතන්න ඕනේ. එහෙම හිතෙන්නේ මේ වගේ ගණන් ප්‍රැක්ටිස් කරලා ගියපු ළමයිට විතරයි. ඒ හින්දා මේ වගේ ගණන් ප්‍රැක්ටිස් කරන්න ඒක ප්‍රැක්ටිස් කරන්න දෙන්න අඩිතාලමක් වශයෙන් තමයි මම මේ ගාන හදලා පෙන්නන්නේ. හරි. දැන් අපි මේ කෝණෙද හොයාගන්න ඕනේ. මේ කෝණයට හොයාගන්න මොකද්ද? අපි දැන් කල්පනා කරන මොකද්ද දැන් දෙන්නේ කියලා. දැන් ගාන ඇසුරෙන් දෙන්න දත්තේ දැන් පාවිච්චි කරලා ඉවරයි. ඊට පස්සේ මේ අපිට රූප සටහනක් දීලා තියෙනවා අංශක 120ක්. ඇයි මේ 120ක් දුන්නේ කියලා කල්පනා කරමු. අනිවාර්යයෙන් මේක 120 වෙන්න ඇති මේ කෝණයක් හොයාගන්න වෙන්න ඇති කියලා හිතෙන්න ඕනේ. හරි. තව මේකට අදාළ ජ්‍යායත් මේ ජ්‍යාමිතික ගුණයක් තියෙනවා. දන්නේ නැත්නම් ලියා ගන්න. වෘත්ත චතුරස්‍රය.
මොකක්ද වෘත්ත චතුරස්‍රය කියන්නේ? ඉන්න පැහැදිලි කරන්නම්. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ වෘත්තයක් ඇතුලේ චතුරස්‍රයක් තියෙනවා. ඒ හැබැයි වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කොන හතර වෘත්තේ පරිධියට ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ වෘත්තේ පරිධිය ගෑවිලා තියෙන්න ඕනේ. මොකද්ද? වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් නිකම්ම මෙහෙ නිකන් චතුරස්‍රයක් තියලා බෑ. මේකක්වත් ගෑවෙන්නේ නැතුව මෙතනින් කොහොම හැරිලා තියෙන එක වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි. වෘත්ත චතුරස්‍රයක් වෙන්න නම් මෙන්න මේ කොන් හතර වෘත්තේ පරිධියට ගෑවිලා තියෙන්න ඕනේ. ඒ වගේ චතුරස්‍ර වලට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. දැන් ඔය කට්ටියට පැහැදිලි අවබෝධයක් තියෙනවා මොකද මේ වෘත්ත චතුරස්‍රයක් කියන්නේ කියලා. දැන් මේ ජ්‍යාමිතියේ ගුණය දන්න නැත්නම් ලියා ගන්න. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180යි. ආයෙත් කියනවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව අංශක 180යි. සම්මුඛ කෝණ කියන්නේ කට්ටිය දන්නවා සම්මුඛ කෝණ නේ මූණට මූණ බලාගෙන ඉන්න කෝණ. මොකද්ද සම්මුඛ කෝණ? මූණට මූණ බලාගෙන ඉන්න කෝණ. දැන් මේක වෘත්ත චතුරස්‍රයනේ. දැන් මේකට මූණට මූණ බලාගෙන ඉන්න කෝණය තමයි මෙන්න මේ කෝණය. ඒකට ඒ කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. එතකොට මේක 120යි නම් ඔය කට්ටිය දන්නවා මේක එතකොට අංශක කීයක් වෙන්න ඕනේද? අංශක 60ක් වෙන්න ඕනේ. දැන් අපි කෝණ තුනේ කෝණ දෙකක දන්නවා මේ ත්‍රිකෝණේ BCD ත්‍රිකෝණේ කෝණ අභ්‍යන්තර කෝණ තුනෙන් දෙකක එකතු මේ අගයන් දන්නවා. අපි අහන්න මේ කෝණය අපිට පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි දාලා මේ ගාන හදන්න. අපි බලමු. ඊට පස්සේ අපිට BCD ත්‍රිකෝණය ඇසුරින් මේ අපිට CDB කෝණය ගන්න පුළුවන්. කොහොමද ලියලා තියෙන්නේ? CDB ධන 90 ධන 60 සමාන අංශක 180. කොහොමද අංශක 180ක් වුනේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180 කියන සංකල්පය යොදලා ඊට පස්සේ අපිට CDB කෝණය අංශක 30ක් කියලා උත්තරේ එනවා. දැක්කම තමයි මේ ගණන් හරි ලේසි සංකල්පය දන්නවනම් තවත් මේ වගේ ජ්‍යාමිතික ගණනකින් හම්බෙන බලාපොරොත්තුයි මේ වීඩියෝ එක අවසන් කරනවා. මොකක් හරි දෙයක් දැනගත්තා නම් ඉගෙන ගත්තා නම් ඔය කටේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරලා උදව්වක් දෙන්න. හරි. Thank you.